හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි. ප්‍රථමයෙන්ම සිරස්තල. පළමු වාරයේ සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු. උදෑසන ක්‍රීඩා වැඩසටහනක්. නව වසරට පාත වූ සිසුන්ගේ හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම් රැසක්. උදෑසන පවත්වන ලද බුද්ධ පූජාව සාර්ථකව තවදුරටත් අපි ආදර්ශමත් දරුවෝ වෙමු. වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනකම විද්‍යාලයේ සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා නැංවීමේ වැඩසටහන් රැසක්. පළමු වාරයේ සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට 2025 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ වීමත් සමගම පාසලේ සියලුම සිසුන්ගේ උස සහ බර මනිමින් සිසු සෞඛ්‍ය තත්ත්වය පන්ති භාර ගුරු භවතුන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී. ඒ අනුව රජය විසින් 2024 වර්ෂයේ ආරම්භ කරන ලද පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සිසුන්ගේ සතුටට කරුණක් විය. විද්‍යාලයේ සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා නැංවීමේ වැඩසටහන් රැසක්. ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු. උදෑසන ක්‍රීඩා වැඩසටහනක්. රජය විසින් අනුමත කරන ලද ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු වැඩසටහන පාසලේ සියලුම පන්ති භාර ගුරු භවතුන් විසින් ක්‍රියාත්මක කරන ආකාරය දැකගත හැකි විය. උදෑසන ක්‍රීඩා වැඩසටහන තුළින් සිසුන්ගේ ක්‍රියාශීලී බව මෙන්ම බෝනවන රෝගවලින් ඔවුන් මුදවා ගැනීමට හැකියාව ඇති බව ක්‍රීඩා භාරව කටයුතු කරන ගුරු උපදේශක උපුල් කුමාර මහතා පවසයි. නව වසරට පාත වූ එක ශ්‍රේණියේ සිසුන්ගේ හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම් රැසක් දැකගත හැකි විය. කුලී හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 2025 වර්ෂයට ඇතුළත් කරන ලද 101 වෙනි ශිෂ්‍ය කණ්ඩායමේ හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම් මේ වන විට එක ශ්‍රේණියේ ගුරු භවතුන් විසින් ආරම්භ කර ඇති බව අපේ කැමරා කාචයට හසු විය. උදෑසන පවත්වන ලද බුද්ධ පූජාව සාර්ථකව තවදුරටත් පවත්වාගෙන යාම සතුටට කරුණක් විය. විදුහල්පතිතුමාගේ සංකල්පයට අනුව පවත්වාගෙන ආ බුද්ධ පූජා වැඩසටහන නව සිසුන්ගේ සහභාගීත්වයෙන් සෑම උදෑසනකම අප පාසලේ බුදුමැදුර වෙත රැගෙන යන අයුරු අපට දැකගත හැකිය. 2025 වර්ෂයේ පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය භාරව කටයුතු කරන WMC වික්‍රමසූරිය ගුරුතුමිය ඉතා සාර්ථක ලෙස එම කටයුතු ඉටු කරන ආකාරය අපට දක්නට ලැබුණි. 3, 4, 5 ශ්‍රේණිවල සිසුන්ගේ අයදුම් පත්‍ර භාර ගැනීම මෙන්ම අයදුම් කළ සියලුම සිසුන් සඳහා තෝරා ගැනීමේ ලිඛිත පරීක්ෂණය 2025 පෙබරවාරි 7 වන දින පස්වරු 12:30ට පැවැත්විය. විෂය සමගාමීව කටයුතු භාර විදුහල්පති ඩී.එම්. ඉන්දිකා දසනායක ගුරුතුමිය සහ චාන්දනී ගුරුතුමියගේ සහභාගීත්වයෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අයුරු අපට දක්නට ලැබිණි. එහිදී සිසුන් පාසලට රැගෙන එන පාසල් උපකරණ නැවත නිවසට රැගෙන යාමට කටයුතු කරන ලෙසත් සිසුන්ට අමතක වන ශිෂ්‍ය උපකරණ පුස්තකාලය අසල ඇති රාක්කවල තැබීමට උපදෙස් දෙන ලදී. 2025 වර්ෂයේ කුලී හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කිරීම සඳහා වර්ෂය පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ පිළිබඳ විදුහල්පතිතුමාගේ අදහස් අපි විමසා බැලුවා. සුබ උදෑසනක් වේවා. හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ මාධ්‍යංශ වන අප විද්‍යාලයේ බොහෝ වැඩසටහන් නාමුණුවරකින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට සූදානම්.
2025 නව වසරේ ඉදිරිපත් කිරීමට නියමිත වැඩසටහන් පෙළගැස්වීම පිළිබඳව අප විද්‍යාලයේ නියමුවානම් වන විදුහල්පතිතුමාගෙන් දැනගනිමු. ගරු විදුහල්පතිතුමනි. හොඳයි, අපි 2025 අවුරුද්දේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න සූදානමින් සිටිනවා. ඒ කියන්නේ 2025 ජනවාරි මාසේ 27 වෙනිදා පටන් ගන්න පළවෙනි වාරය අවසන් කරන්න තියෙන්නේ 5 වෙනි මාසේ 9 වෙනිදා. එතකොට දැන් මගෙන් මේ පුතා අහන්නේ අපේ පාසලේ සිද්ධ කරන විවිධ වැඩසටහන් පිළිබඳව යම්සි අදහසක්. ඉතින් මුළු අවුරුද්දම ගැන සඳහන් කරුවොත් එහෙම අති විශාල වැඩසටහන් ගණනාවක් මේ විද්‍යාලයේ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මම කැමතියි පළවෙනි වාරයට අදාළව පාසලේ සිද්ධ වන වැඩසටහන් පිළිබඳ යම් සාරාංශයක් ඔබට කියන්න. මේ අනුව අනාවරණ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මාසික පරීක්ෂණ සෑම මාසයකම ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන රැස්වීම් සෑම බදාදා දිනකම ක්‍රියාත්මක වෙනවා. පළවෙනි වාර පරීක්ෂණ මැයි මාසේ 6, 7, 8 යන දිනවල ක්‍රියාත්මක වෙනවා. දෙමව්පිය රැස්වීම් දෙවැනි මාසේ 17 වෙනිදා ඉඳලා ආරම්භ වෙනවා. සෑම සිකුරාදා දිනකම අපි ආදර්ශමත් දරුවෝ වැඩසටහන පාසලේ ක්‍රියාත්මක වෙනවා. දරුවන්ට ආදර්ශයක් සපයන වැඩසටහනක්. පාසලේ ප්‍රමිති අධීක්ෂණ දින දෙවැනි මාසේ 11, තුන්වෙනි මාසේ 11 ක්‍රියාත්මක වෙනවා. වෙසක් එකට වෙසක් කාඩ් සකස් කිරීමේ වැඩසටහන 4 වෙනි මාසේ 1 වෙනිදා ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. යනුව චිත්‍ර අඳින්න වෙනවා. වෙසක් පතකට අවශ්‍ය කරන කවි නිර්මාණ සිද්ධ කරන්න සිද්ධ වෙනවා. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ වැඩ කටයුතු අප්‍රේල් 2 වෙනිදා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උත්සවය තියන්න බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් මාසේ 25 වෙනිදා. අප්‍රේල් මාසේ 25 වෙනිදා අවුරුදු උත්සවය පවත්වනවා. අප්‍රේල් මාසේ 10 වෙනිදා තමයි නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තියෙන්නේ. පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්වීම දෙවැනි මාසේ 27 වෙනිදා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම දිනකම උදෑසන තේවාව අපි ආරම්භ කරනවා. ඒ වගේම දෙවැනි මාසේ 28 වෙනිදා පහන්සේ ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පොළ සංවිධානය කරලා තියෙනවා. හැමෝටම අපි ආරාධනා කරනවා පහන්සේ සියලුම පන්ති එකතු වෙලා ඒ මහ පොළ පවත්වනවා. පාසලේ අනෙකුත් සියලුම අංශවල දුවලා පුතාලා අම්මලා තාත්තලා ගුරුවරු සියලුම දෙනා ඒ පොලෙන් බඩු ගන්න ඒ දවසට එන්න සිද්ධ වෙනවා. දැන් මම ඔබට ඉදිරිපත් කරේ මේ අවුරුද්දේ පළවෙනි වාරයට ක්‍රියාත්මක කරන්න තියෙන විශේෂ වැඩසටහන් පිළිබඳව ඉතා සාරාංශගත අදහසක්. දෙවැනි වාරයට සහ තුන්වෙනි වාරයට අදාළ වැඩසටහන් අපි ඒ වාරවලදී ඔබට විටෙන් විට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමනත් පාසලේ විෂය සමගාමී වැඩ කටයුතු, විෂය මාලා ඉගෙනීමේ වැඩ කටයුතු සහ සංගවුණු විෂය මාලාව ක්‍රියාත්මක වීම විවිධාකාරයෙන් අපි මේ වෙනකොට සිද්ධ කරගෙන යනවා. බොහොම ස්තුතියි. ස්තුතියි විදුහල්පතිතුමනි. ඔබතුමා ඉදිරිපත් කළ වැඩපිළිවෙල වඩා සාර්ථක වේවායි අප මාධ්‍යාංශයේ සුබ පතමු. පළමු වාරයේ සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු. උදෑසන ක්‍රීඩා වැඩසටහනක්. නව වසරට පාත වූ සිසුන්ගේ හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම් රසක්. උදෑසන පවත්වන ලද බුද්ධ පූජාව සාර්ථකව තවදුරටත් අපි ආදර්ශමත් දරුවෝ වෙමු. වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනකම විද්‍යාලයේ සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා නැංවීමේ වැඩසටහන් රැසක්. ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වෙනවා. ආයුබෝවන්.